උපන්දා සිට කරපු පවුනට වරක් හොයනොත් කැලණි. උපන්දා සිට කරපු පව එහෙම නැති වෙනවා මරු නේද? දැන් ඕක අන්තිම කවියනේ. පද තුනක් තියෙනවනේ. ඒ තුන අහලා තියෙනවද? අසං ගෞතම මුනිදු බුදුගේ ශාසනයේ ලෝ පැවතියේ. සම්පත්තති අයත් මරුවා කැටුව යනවා උරුදිවි. අසං අතිදා කරපු හිතම රැගෙන යන්නේ පැහැදිලි. උපන්දා සිට කරපු පවුනට වරක් හොයනොත් කැලණි. මෙතන කැලණියේ කියපුවාම අපිට එකපාරටම හිතෙන්නේ කැලණි විහාරය කියලා. ඒතරම කැලණි විහාරය ගැන නෙවෙයි මේ කියන්නේ. කැලණිය කියන්නේ කැලණි කලන කල්යාණ. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයා කියන්නේ මගපල ලැබපු උතුමන්. ඉතින් මගපල ලැබපු උතුමන් කෙනෙක් හම්බ වෙලා බණක් අහපුවාම මේ සසර ගමන කෙලවර කරලා නිවනට යන්න පුළුවන් කියන එක තමයි ඔය කවියෙන් කියන්නේ. එහෙම නැත්නම් මේ කැලණි විහාරය වන්දහම උපන්දාසිර කරුම් පව් ඉවර වෙනවා කියන එක නෙවෙයි. නමුත් මෙච්චර කලක හිතන් හිටියේ එහෙමයි. නමුත් අර කවියට අනුව කියවෙන්නේ වෙන දෙයක්. මොකද මගපලලාභී උතුමෙකුගෙන් බණක් අහපුවාම තමයි උපන්දාසිට අපි කරුම් පව් දුර කරගැනීමේ ක්‍රමවේදය ඉගෙන ගන්න පුළුවන්.